සෑහෙන දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න අද වෙලාවක් හම්බුණා. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ඔයා සංවාදයක යෙදෙනකොට ඔයාට අනිත් කෙනා කියන දේ තේරුම් ගන්න අමාරුයි නම් කෙලින්ම මට තේරෙන්නේ මට මේක ගැන හිතා ගන්න බෑ. මේක ආයිමත් කියන්න මේක පැහැදිලි කරන්න කියලා කියන්නේ නැතුව කොහොමද අපි දේවල් තේරුම් ගන්නෙ කියන එක තමයි අද කතා කරන්නේ. මේ වීඩියෝ එක විශේෂයෙන්ම ප්‍රශ්න අහලා දේවල් දැනගන්න ඕනි අයට. For example මම business analyst කෙනෙක්. එතකොට ගොඩක් වෙලාවට මගේ job එකේ හැටියට මම දේවල් clarify කරගන්න ඕනි. මම calls ගන්න ඕනි, දේවල් පැහැදිලි කරගන්න ඕනි. ඉතින් ඔයා ශිෂ්‍යයෙක් නම් ඔයාටත් ඒ වගේ අවස්ථා ඇති ඉස්කෝලේදී ටීචර් දෙයක් කිව්වහම තේරෙන්නේ නැති වුණාම කොහොමද ඔයා එක මිස් මට මේක තේරෙන්නේ නැහැ. මිස් මට මේක තේරුම් ගන්න බෑ කියලා ඔයාව පල්ලෙහාට කරගන්න නැතුව ඔයා කොහොමද ප්‍රශ්න අහන්නේ කියන එක තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් හිතලා බලන්නකෝ ඔයා මොනවා කරන කෙනෙක් වුණත් කොහොමද මේ දේවල් වලට ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. පළවෙනි දේ තමයි අපි ගොඩාක් වෙලාවට ඉක්මන් වෙනවා. අපිට දෙයක් තේරුන්නේ නැති වුණාම නෑ මට ඒක තේරුන්නේ නැහැ කියලා කියන්න. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ ප්‍රශ්නය වෙනස් විදිහකට යොමු කරන්න. ඔයා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්ද කියලා එහෙම අපි රීෆ්‍රේස් කළොත් අපේ ප්‍රශ්නය මං හිතනවා අපි ඒකට රියැක්ට් කළා වෙන්නේ නැතුව අපි ඒ ප්‍රශ්නෙට රෙස්පොන්ඩ් කරා කියලා. ආයෙමත් එක්ස්ප්ලেইন කරන්නම්. ඒ කියන්නේ අපි දෙයක් අහනකොට කෙනෙක්ගෙන් කෙලින්ම මට තේරෙන්නේ මේක ගැන කියන්න කියලා කියනවට වඩා ඔයා මේකද කියන්න අදහස් කළේ කියලා අහන එක වටිනවා. මොකද ඒ ප්‍රශ්නය පැහැදිලි කරන කෙනාට එතකොට හිතෙනවා ඔයා එක පාරටම තේරුන්නේ නැහැ කියලා කියන්නේ නැතුව ඔයා මේක ඔයා දන්න විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඊළඟ පාර ඔයා ටීචර් කෙනෙක්ගෙන් හරි ක්ලයන්ට් කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි දෙයක් තේරෙන්නේ නැතිව ඒ ගැන අහනවා නම් එකපාරටම I don't understand, I don't get it, මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ එහෙම කියලා අහන්නේ නැතුව ඔයා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්ද එහෙම නැත්නම් කොහොම දෙයක්ද කියලා වගේ අහන්නට පුළුවන්. ඊළඟ දේ තමයි අපි හිතමුකෝ එක් අවස්ථාවක අපිට දෙයක් බාගෙට තේරුණා කියලා යම් කොටසක් තේරෙනවා. ඊටු කොටස තේරෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් අර තේරුණ කොටස ගැන යම් අදහසක් දක්වලා ඊට පස්සේ තේරුණ නැති කොටස ගැන අහන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට කියන්න පුළුවන් ඔව් මිස් මට එතනට එනකල් දේවල් ටික තේරුණා. ඒක ඇත්තටම පැහැදිලි. හැබැයි අපි මෙතනින් එහාට කොහොමද මේක කරගෙන යන්නේ? නැත්නම් ඔයා හිතනකෝ කස්ටමර් කෙනෙක් එක්ක කතා කරනවා කියලා ඔයාට කියන්න පුළුවන් ඔව් ඒක හරිම ඉන්ට්‍රස්ටිං. ඔව් ඒක ඇත්ත තමයි. හැබැයි මෙතනින් එහාට කොහොමද? මෙතනින් එහාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කියලා ඔයාට ඒක සවිස්තරාත්මකව අහගන්න පුළුවන්. ඉතින් ඔයාට තේරෙන කොටසින් පුංචි දෙයක් කියලා, පුංචි අගය කිරීමක් වගේ දෙයක් කරොත් ඒක අනිත් කෙනාට තේරෙන්නේ ඔයා යාට ගෞරව කරනවා, රෙස්පෙක්ට් කරනවා වගේ දෙයක්. ඉතින් එහෙමත් try කරලා බලන්න පුළුවන් ප්‍රශ්න අහන විදිහ. ඊළඟ දේ තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් එක. ඔයාගේ ආත්ම ශක්තිය යොදාගෙන ඔයාගේ කුතුහලය කියන දේ ප්‍රශ්න කරන එක. එතකොට ඔයාට ඒක යූස් කරලා ඔයාගේ කුතුහලය කියුරියොසිටි එක යූස් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. මට පුංචි කුතුහලයක් තියෙනවා. මේක උනේ කොහොමද? දැන් ඇත්තටම ඔයාට ප්‍රශ්නේ තේරුනේ නැති වුණාට ඔයාට කුතුහලයක් තියෙනවා කියලා කියන එකෙන්ම ඔයා කොන්ෆිඩන්ස් ස්පීකර් කෙනෙක් විදිහට එයාලා දකිනවා. එතකොට දැන් මම ක්ලයන්ට් කෙනෙක් එක්ක කතා කරන වෙලාවට ගොඩක් මම අහනවා out of the curiosity I'm just checking with you, is it what you meant or is this what you're trying to say? එහෙම අහුවාම අපි පෙන්නනවා අපි මේකට කුතුහලයක් තියෙන කෙනෙක් කියලා. නිකම්ම තේරෙන්නේ දන්නේ නැහැ කියනකට වඩා අර කුතුහලයක් තියෙන කෙනෙක් එක්ක කෙනෙක් කතා කරන්න කැමති, යාට දේවල් එක්ස්ප්ලেইন කරන්න මිනිස්සු කැමති. ඉතින් ඒකත් ඔයාට යොදා ගන්න පුළුවන් පුංචි උපක්‍රමයක්, පුංචි ටිප් එකක්. අනිත් දේ තමයි අපිට දෙයක් තේරුන්නේ නැති වුණාම අපි හරියම ඉක්මන් අපිට ඒක තේරුන්නේ නැහැ කියන්න. අපිට අගල කියන I didn't understand it. මිස් මට ඒක තේරුන්නේ නැහැ කියලා අපි කියනවා. හැබැයි අපි පුංචි වෙලාවක් ගත්තොත්, පුංචි පෝස් එකක් ගත්තොත්, අපි මීටින් එකක ඉන්නකොට අපි හිතමුකෝ අපිට දෙයක් තේරුන්නේ නැහැ කියලා එකපාරටම no I didn't get it කියලා කියනවට වඩා අපි පුංචි පෝස් එකක්, පුංචි නැවතීමක් තිබ්බොත් එයාටත් හිතන්න මටත් හිතන්න මං හිතනවා ඒකත් හරිම වැදගත් වෙනවා කියලා අපිට සමූහයක් වශයෙන් තේරුම් ගන්න, collectively understand කරගන්න. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න එකපාරටම තේරුන්නේ නැහැ කියලා කියනවට වඩා පුංචි බ්‍රේක් එකක් අරගෙන ඒක ඇත්තටම තේරුම් ගන්න උත්සාහ කරලා ප්‍රශ්න අහන්න කියන එක තමයි ඊළඟ ටිප් එක. තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි කියනවා පොඩ මේක සරලව කියන්න පුළුවන්ද මට කියන දේ තේරෙන්නේ නැහැ පොඩ සරලව කියන්න කියලා අපි ගොඩක් වෙලාවට කියනවා නේද?
හැබැයි එහෙම කියනවට වඩා මට හිතෙනවා ඔයාට පුළුවන් ද ඔයා මේක හිතපු ස්ටෙප්ස් ටික මට කියන්න. ඔයා මේ නිගමනයට එන්න හේතු වෙච්ච කාරණා ටික අපි චුට්ටක් බලමුද? නැත්නම් ඔයා මේකට යූස් කරපු ෆ්‍රේම්වර්ක් එක මොකද්ද? මොකද්ද ඔයාගේ thought process එක? ඔයා හිතපු පිළිවෙල මොකද්ද? වගේ දෙයක් ඇහුවාම මට හිතෙනවා මිනිස්සු ඒක විස්තර කරන්නේ හරිම සරලව කියලා. අපිටත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් කෙලින්ම කියන්නතෝ මට මේක තේරෙන්නේ නැහැ සරලව කියන්න කියලා ඔෆෙන්සිව් විදියට කියන්නේ නැතුව අපිට පුළුවන් නම් එයා තුලින් ඒ සරලව කතා කරන එක ඉදිරියට ගන්න මම හිතනවා ඒකත් අපිට ගොඩක් උදව් වෙයි කියලා කතා කරද්දී. අවසාන වශයෙන් ඕනිම වෙලාවක මම හිතනවා අපි කෝල් එකක් හරි කමක් නැහැ අපි මොන හරි ක්ලයන්ට් කෝල් එකක් හරි මොන හරි දෙයක් අපි ක්ලැරිෆයි කරගත්තට පස්සේ අපි ඒක තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනි ඒක ඊටාම කෙටියෙන් මේ ටික නේද ඔයා කිව්වේ මේ ටික නේද කරන්න තියෙන්නේ කියන දේවල් දෙක වෙන වෙනම තියාගන්න. ඒ කියන්නේ සාරාංශයක් වශයෙන් ඔයා කියනවා ඔය මොනවද ගත්ත දේවල් මේ කතා බහෙන් මේ සංවාදයෙන් ඔය මොනවද ගත්ත දේවල් ඔය ඊළඟට මොනවද ඒ සම්බන්ධයෙන් කරන්න ඕනි කියන එක ඔයා හරිම සමරි එකක් විදිහට කියනවා. එතකොට දෙපාර්ශ්වයම දන්නවා හරි අපි ඉන්නේ එකම පිටුවේ. අපි ඉන්නේ එකම තේරුම් ගැනීමේ කියලා. For example මම හිතනවා ඔෆිස් එකේදී ගොඩක් වෙලාවට මීටින්ග්ස් ඉවර කරනකොට අපි key takeaways කියන්නේ අපි මේකෙන් ගත්ත මූලික කරුණු ටික key takeaways ටික කියන එකයි ඊළඟ action items ටික ඊළඟට අපිට කරන්න තියෙන දේවල් ටිකයි අපි පැහැදිලිව කතා කරගත්තාම ඒ සංවාදය හරිම ස්මූත් කියලා හරිම ලිහිල්ව පහසුවෙන් යනවා කියලා. ඉතින් ඒ නිසා අපේ කන්වර්සේෂන් එකක් ඉවර වෙනකොට අපේ සංවාදයක් ඉවර වෙනකොට ඔයා මේක නේද කිව්වේ එහෙනම් මේ ටික නේද මට කරන්න තියෙන්නේ වගේ දෙයක්. නැත්තම් ටීචර් මේ ටික නේද කිව්වේ මේ ටික තමයි අපි කරන්න ඕනි. එහෙම නේද කියලා අර පුංචි වචනෙන් දෙකෙන් ඒ සාරාංශය ගන්න එක තුලින් මම හිතනවා ඒ entire team එකට එහෙම නැත්නම් මුළු පන්තියටම නැත්නම් ඒ මුළු කණ්ඩායමටම ලේසි වෙනවා ඔයාලා මොනවද කතා කරගත්තේ මොනවද කරන්න තියන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් ඒකත් හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් මේ ටිප්ස් ටික try කරලා බලන්න. මොකද මම මේ ටික පහුගිය සතියේ මගේ වැඩවලට හුඟක් යොදලා බැලුවා. ඒවෙන්මට හොඳ ප්‍රතිඵල පවා ලැබුණා. ඉතින් මට හිතෙනවා ඒක අපි පුංචි වීඩියෝ එකකින් ෂෙයා කරගමු කියලා. ඉතින් ඊළඟ පාර කායක හරි කතා කරනකොට හරි මොන හරි මීටින් එකකදී හරි පන්තියේ දෙයක් අපි ඉගෙන ගන්නකොට හරි ඔයාලට දෙයක් තේරෙන්නේ නැත්නම් එකපාරටම තේරෙන්නේ නැහැ තේරුම් ගන්න බෑ කියලා ඔය පල්ලෙහාට දාන්න නැතුව මෙන්න මේ විදිහට ප්‍රශ්න අහලා බලන්නකෝ. ඒ අහලා ඔයාලා මොනවා හරි ගැටලු වලට මුහුණ දුන්නා නම් එහෙම නැත්නම් ඔයා වෙනස් විදිහකට දෙයක් දැක්කා නම් එහෙමත් නැත්නම් ඔයාට හිතුණා නම් මේ විදිහ වෙනුවට මෙහෙම පාවිච්චි කරන්න තිබුණා කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපි බලමු අපි හොඳ කමියුනිකේටර්ස් හොඳ සංනිවේදකයෝ වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඒකත් එක්ක අද වීඩියෝ එක ඉවර කරනවා. Toodles!